කොනිචිවා. අපි කතා කරමු පුතාලා අද ඉරදොරි දෙවෙනි පොතේ හතරවෙනි පාඩම. මාතෘකාව කිනෝ සුගොයි අමේ දෙෂ්ටා. ඊ හොඳටම වැස්සා. සුගොයි අමේ දෙෂ්ටා කියලා කියන්නේ හොඳටම වැස්සා කියන එක. අසක රාත්‍රී දෙස්නේ උදේ ඉඳන් රස්නේනේ. කොතබන ජුම්බි වචන සැලැස්ම. තෙන්කි තෙන්කි කියන්නේ කාලගුණය. මෙතනක් තියෙන කොතපටික වෙනද විදිහටම ඔයාලා පින්තූර කන්ජි තේරුම සියල්ලකම එක මතක තියාගන්න ඕනේ. පළවෙනි පින්තූරයට අදාළ වචන ටික බලමු. හරේ. හරේ කියලා කියන්නේ පැහැදිලි කාලගුණය කියන එක. හරෙරු කියලා කියන්නේ ක්‍රියාපදය පායනවා කියන එක. ඊතෙන්කි හොඳ කාලගුණයක්. B කුමෝරි වලාකුළු සහිත අහස නාමපදය. කුමෝරු ඒකේ ක්‍රියාපදය අහස වලාකුළු වලින් බර වෙනවා. C අමේ වැස්ස අමෙගපුරු වැස්ස වහිනවා. D යුකි හිම යුකිගපුරු හිම වැටෙනවා. E කසේ සුළඟ කසෙගෆුකු සුළං හමනවා. F කමිනරි අකුණු කමිනරි ගනරු අකුණු ගහනවා. හරි බලමු ඒ යටතේ මොනවද අපෙන් අහන්නේ කියලා. ඊළඟ පිටුවට යමු. කයිවාෝ කිකිමෂෝ. සංවාද වලට සවන් දෙමු. චිබන්නු මොන්දයි ඩොන්නා තෙන්කිදෙස්කා ඒ ඩී කරා එරබිමෂෝ. මොන වගේ කාලගුණයක්ද කියන එක ඒ සිට ඩී දක්වා දීලා තියෙන පිළිතුරු වලින් තෝරන්න කියලා කියනවා. එහෙනම් පුරුදු විදිහටම අපි මුලින් කයිව ටික අහලා ගැළපෙන පින්තූරය තෝරමු. ඒ විස්තර කරන කාලගුණයට අදාළව ගැළපෙන පින්තූරය තෝරන්න. 1、おはようございます。今日はいい天気ですね。そうですね。いい天気ですね。だいぶ暖かくなりましたね。本当ですね。 පළවෙනි ප්‍රශ්නේදී අපි ඉස්සෙල්ලාම උත්තර ටික විතරක් මං කරගෙන ඉමු. හරි. පළවෙනි ප්‍රශ්නේදී කියනවා ඊ තෙන්කි හොඳ කාලගුණයක් කියලා. දයිබෝ අත්තකකුණරි මස්තනේ. ඉතින් හොඳ ගොඩක් මේ රස්නේ වුණා අත්තකක වුණා කියලා කියනවා. ඒතර හොඳ කාලගුණයක් නම් පැහැදිලි කාලගුණයක් නම් B කියන පිළිතුර මාක් කරන්න පුළුවන්. දෙක 2、毎日よく降りますね。本当ですね。嫌になりますね。そうですね。 毎日よく降ります. හැමදාම හොඳටම වහිනවා. ඉයනි නරිමස්. ඒකටම එපා වෙනවා කරදරකාරී වෙනවා කියලා කියනවා. අපි A කියන පිළිතුර තෝරනවා. තුන්වෙනි එක 3、おはようございます。朝から暑いですね。そうですね。夕べも暑かったですね。そうですね。 අසකර අත්සී දෙස් උදේ ඉඳන්ම රස්නේ කියලා කියනවා. එහෙනම් උණුසුම් කාලගුණයක් පෙන්වලා තියෙනවා D කියන පින්තූරය. හතරවෙනි එක 4、昨日はすごい雨でしたね。ええ、風もすごかったですね。大変でしたね。本当ですね。 සුගොයි雨でした.風も強かった. හොඳටම වැස්සා සුළඟක් දැඩි වුණා කියලා කියනවා. නම් හරිම ලේසියෙන් C කියන පිළිතුර තෝරන්න පුළුවන්. දෙවෙනි ප්‍රශ්නය නැවතත් ඒ කයිව ටිකෙන්මයි තියෙන්නේ. මෝෂිදු කිකිමෂෝ නැවත සමන් දෙමු. ඉත්සුනු තෙන්කිනු කොතෝ හනෂ්ටේ මස්කා. කවද කාලගුණය ගැනද කතා කරන්නේ? ආ ඌ කරා එරබි මෂෝ. උත්තර ටික බලමු. ඉමනු තෙන්කි මේ දැන් කාලගුණය. කිනෝනෝ තෙන්කි ඊයේ කාලගුණය. මයි නිචිනෝ තෙන්කි හැමදාම තියෙන කාලගුණය. මේ තුන්වෙනි ප්‍රශ්නේදී විතරක් පිළිතුරු දෙකක් ඔයාලට මාක් කරන්න තියෙනවා. අපි බලමු නැවත අහලා. 1、おはようございます。今日はいい天気ですね。そうですね。いい天気ですね。だいぶ暖かくなりましたね。本当ですね。1、おはようございます。 පිළිදැසන. 今日はいい天気ですね。 අද හොඳ කාලගුණයක් නේ.
そうですね。いい天気ですね。いい天気ですね。අද හොඳ කාලගුණයක් නේ. だいぶ暖かくなりましたね。 අතිශය අතිශයින්なりましたね. ගොඩක් උණුසුම් වුණා නේ. 本当です本当ね。ですね. ඇත්තනේ කියලා කියන. එහෙනම් මෙතනදී කතා කරන්නේ කවදා කාලගුණය ගැනද? අද දැන් තියෙන කාලගුණය ගැන තමයි කතා කරන්නේ. ඉමනු තෙන්කි. එහෙනම් ආ කියන පිළිතුර මාක් කරන්න ඕනේ. මේ ආ කියන පිළිතුර ඉමනු තෙන්කි. ඊට දෙවෙනි එක 2、毎日よく降りますね。本当ですね。嫌になりますね。そうですね。 2、毎日よく降りますね。 毎日よく降りますね. හැමදාම හොඳට වහිනවා නේද? 本当ですね。 本当ですね. ඇත්තනේ. 嫌になりますね。 嫌になります. පා වෙනවනේ. そうですね。 そうですね. එහෙමනේ. එහෙනම්毎日よく降りますねකියලා කියන්නේ. එහෙනම් හැමදාම වහිනව නේද හොඳටම කියලා අහන්නේ. එහෙනම් අපිට 毎日の天気 කියන පිළිතුර දෙවෙනි එකට මාක් කරන්න පුළුවන්. 毎日の天気. 3番. 3、おはようございます。朝から暑いですね。そうですね。夕べも暑かったですね。そうですね。 3、おはようございます。 そうですな. 朝から暑いですね。 暑いですね. උදේ ඉඳන් රස්නේනේ. そうですね。夕べも暑かったですね。 そうですね. යුබිම暑かったですね. එහෙමනේ. ඊයේ රාත් රස්නේ වුණානේ. そうですね。 そうですね. එහෙමනේ. එහෙනම් කවද්ද කාලගුණය ගැනද කතා කරන්නේ? තුන්වෙනි එකේදී මුලින්ම අපිට මුලින්ම කතා කරනවා ඉමනු තෙන්කි. දැන් කාලගුණය ගැන. ඊට පස්සේ යූබේ ගැන කතා කරනවා. යූබේ කියලා කියන්නේ ඊයේ රෑ මේ වචනය මෙතන පහළ තියෙනවා. මේ යූබේ. මොහොත්සුකත දෙස්නේ. ඊයේත් රස්නේ වුණා. යූබේ කියලා කියන්නේ ඊයේ රෑ නේ. ඊයේ රෑ ගැන කතා කරනවා. ඒ නිසා අපිට කාලගුණය කවදා කාලගුණයද කියන එකට ඉමනු තෙන්කි සහ කිනෝනු තෙන්කි. කිනෝ කියලා කියන්නේ ඊයේ කියන වචන දෙක ගන්න පුළුවන්. 4、昨日はすごい雨でしたね。ええ、風もすごかったですね。大変でしたね。本当ですね。 4、昨日はすごい雨でしたね。 昨日はすごい雨でしたね. ඊයේ හොඳටම වැස්සනේ. ええ、風もすごかったですね。 風も強かったですね. උලඟත් දැඩි වුණානේ. 大変でしたね。 ඊයෙන්でしたね. 本当ですね。 ඇත්තනේ කියලා කියන. හරි. එහෙනම් එතනදි කතා කරේ ඊයේ කාලගුණය ගැන. එහෙනම් හතරවෙනි එකට පිළිතුර කිනෝනෝ තෙන්කි. ඊයේ කාලගුණය. මෙතන මේ යූබේ කියන වචනය විශේෂයෙන් මතක තියෙන්න ඕනේ. එතන පිළිතුරු තෝරන්න. යූබේ කියලා කියන්නේ ඊයේ රෑ කියන එක. ඊළඟ පිටුවට යද්දී අපිට කටචි කොටසක් හම්බ වෙනවා. අපි කරමු ඒ කොටස. 今日はいい天気ですね。毎日よく降りますね。昨日はすごい雨でしたね。風もすごかったですね。大変でしたね。 බලමු. 今日、 今日はいい天気です. අගට එන්න ඕනේ වචනය නේ කියන නිපාතය. 今日はいい天気ですね. අද හොඳ කාලගුණයක් නේ. අපි මේ නේ කියන නිපාතය වාක්‍ය අග යෙදෙන නිපාතයක් විදිහට N5 එකේ ඉගෙන ගන්න නිපාතයක්. මේ නේ කියන එක අපි පාවිච්චි කරනවා එකඟතාවය විමසන්න. කතා කරන පුද්ගලයා හිතන දේම අහන් ඉන්න කෙනාත් හිතනවාද කියලා අහන්න තේරුම් ගන්න.
අපි නේ කියන වචනය සිංහල භාෂාවෙත් පාවිච්චි කරනවානේ. අන්න ඒ වගේ ජපන් භාෂාවෙත් වාක්‍ය අග එදෙන නිපාත පදයක් තමයි මේ නේ කියලා කියන්නේ. මයිනිචි හැමදාම යොකු ෆුරිමස් නේ හැමදාම හොඳටම වහිනවා නේද? කිනෝවා සුගොයි අමේ දෙෂ්තා හිස්සන්ට එන්න ඕනේ දෙෂ්තා. මොකද මේ කිනෝ ගැනනේ කතා කරන්නේ ඊය ගැනනේ. එතකොට අමේ දෙස් කියලා කියන්න බෑ. අතීත කාලෙන් තියන්න ඕනේ අමේ දෙෂ්තා කියලා. කසෙමෝ සුගොකත්තා දෙස් නේ. සුලෙගා දැඩි වුණා. සුගොයි වල අතීත කාලය තමයි සුගොකත්තා කියලා කියන්නේ. සුගොකත්තා දෙස් නේ. සුගොයි කියන්නේ ඊකේ යෝෂියක්. ඊළඟට තයිහෙන් දෙෂ්තානේ. හරිම හෙට්ටුයි මහන්සියිනේ. තයිහෙන්නේ අමාරුයිනේ කියලා කියනවා. තයිහෙන් දෙෂ්තා. එකත් අතීත කාලයෙන් තියෙන්නේ. තයිහෙන්න වල අතීත කාල ස්වරූපේ. තයිහෙන්න කියලා කියන්නේ නාකේ යෝෂයක්. ඒක අතීත කාල ස්වරූපය තමයි තයිහෙන් දෙෂ්තා කියලා කියන්නේ අතීත ඇත ස්වරූපය. හරි. ඊළඟ පිටුවට යනවා අපි දෙවැනි මාතෘකාවට. අෂ්තව හරිරු දෙෂෝ හෙට නම් පායාවි. අෂ්තව හරිරු දෙෂෝ හෙට නම් පායාවි. ඔන්සෙයෝ කිකිමෂෝ අපි රෙකෝඩින් වලට සමන් දෙමු කියලා කියනවා. බලමු. තෙන්කිවා දෝ කවරිමස්සා ඒ අයි කරා එරවිමෂෝ. කාලගුණය කොහොම වෙනස් වෙයිද කියන එක ඒ සිට අයි දක්වා දීලා තියෙන පින්තූර වලින් තෝරන්න ඕනේ. මෙතනදී අපිට කියනවා යුගතා හවස තෙරෙබිදේ තෙන්කියෝ හෝ මිතෙමස්. හවසදී ටීවී එකේදී කාලගුණික වාර්තාව ටීවී එකේ යන කාලගුණික වාර්තාව අහනවලු. එතකොට කාලගුණික වාර්තාවේ කියනවා දැන් කාලගුණය. දැන් මොකද වෙන්නේ? එතකොට පාන්දර වෙද්දි මොකද වෙන්නේ සහ හෙට කාලගුණයට මොකද වෙන්නේ කියන එක විස්තර කරනවා. ඒක අහගෙන ඉඳලා ඒ විස්තරයට අදාළව දැන් ඉමා කියලා කියන්නේ මේ මොහොත දැන් පවතින කාලගුණයට ගැලපෙන පින්තූරය තෝරන්න ඕනේ. ඊට පස්සේ යොනකා කියලා කියන්නේ මධ්‍යම රාත්‍රිය වෙද්දී මොන වගේ කාලගුණයක් ඇති වෙනවද කියන එකට අදාළ පින්තූරය තෝරන්න ඕනේ. අෂ්ට කියලා කියන්නේ හෙට කාලගුණය මොන වගේ වෙනවද කියන එකට ගැලපෙන පින්තූර 3ක් හොයා තෝරන්න ඕනේ. උත්තර 3ක් තෝරන්න ඕනේ. හරි. එහෙනම් හොඳට අහලා පිළිතුරු තෝරන්න බලන්න.今日は雨の一日でした。今も少し降っています。でも、この雨は夜中には止んで、明日は晴れるでしょう。ただ、明日は一日、風が強くなります。寒い一日になります。暖かい服装でお出かけください。もう一度よく聞いてください。今日は雨の一日でした。今も少し降っています。でも、この雨は夜中には止んで、明日は晴れるでしょう。ただ、明日は一日、風が強くなります。寒い一日になります。暖かい服装でお出かけください。බලමු අපි තේරුම. 今日は雨の一日でした。 今日は雨の一日でした. අද දවසම වහින දවසක් වුණා. 今も少し降っています。 ඉමම සුකොෂි පුත්තේමස් දැනුත් ටිකක් වහිමින් තමයි තියෙන්නේ. එහෙනම් මොකද්ද ගැලපෙන පින්තූරේ? මේ C නේද ගැලපෙන්නේ? අපිට C කියන පින්තූරේ ඉමනු තෙන්කි වලට තෝරන්න පුළුවන්. දැන් කාලගුණයට C කියන පින්තූරය තෝරන්න පුළුවන්. එතනින් එහාට අහලා බලමු අපි. でも、この雨は夜中には止んで、 දෙමෝ この雨は夜中には止んで. නමුත් මේ පැස්ස මධ්‍යම රාත්‍රිය වෙනකොට යන්දේ යමිමස් කියලා කියන්නේ පායනවා කියන එක. පැස්ස පායනවා. එහෙනම් මේ පැස්ස මධ්‍යම රාත්‍රිය වෙද්දි පායනවලු. එහෙනම් පැස්ස වහිමින් තියෙන එක පායනවා කියලා පෙන්වන්න මෙන්න මේ D කියන පින්තූරය අපිට ගන්න පුළුවන්. එතනින් එහාට අපි බලමු හෙට මොකද වෙන්නේ කියලා. 明日は晴れるでしょう。 අෂ්ටව හරිරු දෙෂෝ හෙට පායාවි කියලා කියනවා. එහෙනම් හොඳට ඉර පායලා තියෙන කාලගුණයක් ඒ කියන පින්තූරේ මෙතනින් පෙන්නලා තියෙනවා. ただ、明日は一日、風が強くなります。 අද නමුත්
අෂ්ටව ඉචිනිචි හෙට දවස පුරාම කසගසයක නරිමස්. සුළඟ දැඩි වෙනවා කියලා කියනවා. එහෙනම් මොකද්ද අපිට ගන්න පුළුවන්? මෙන්න මේ ඊ කියන පින්තූරය ගන්න පුළුවන්. ඊළඟට අපි මාක් කරමු ඊ. 寒い一日になります。 සමුයි ඉචිනිචිනි නරිමස්. දවස පුරාම සීතල වෙනවා කියලා කියනවා. එහෙනම් උෂ්ණත්වය අඩු වෙනවා කියන අපිට මේ I කියන පින්තූරය මාක් කරන්න පුළුවන්. 暖かい服装でお出かけください。 අතතකයි සුකුසෝදේ ඔදෙකකෙකු දවසයි. උණුසුම් ඇඳුම් ඇඳගෙන එළියට යන්න කරුණාකර කියලා කියනවා. එළියට යනවා නම් උණුසුම් ඇඳුම් ඇඳගෙන යන්න කියලා කියනවා. හරි. එහෙනම් ඊළඟට අපිට කතචි කොටසක් හම්බ වෙනවා. අපි ඒකත් කරලා බලමු. 今も少し降っています。明日は晴れるでしょう。 හරි. පළවෙනි එක. ඉමම සුකොෂි පුත්තේ ඉමස්. ඉමස් කියන වචනයෙන් නොන් හිස් තැනට තේ ඉමස් කියන එක පාවිච්චි කරනවා මේ මොහොතේ සිදු කරමින් හෝ සිද්ධ වෙමින් තියෙන දෙයක් ප්‍රකාශ කරනකොට. ඊළඟට ඉමම සුකොෂි පුත්තේ ඉමස් කියලා කියන්නේ දැනුත් ටිකක් වහිමින් තියෙනවා. අෂ්ටව හරේරු දේශෝ දේශෝ කියන ග්‍රැමර් එක ඉගෙන ගන්නවා අපි පොයිකේදී. එතකොට දේශෝ කියන එක අපි පාවිච්චි කරනවා අනාගත කාල අනුමාන කිරීමක් කරද්දී. එහෙනම් අෂ්ටව හරිරු දේශෝ හෙටනම් පායාවි කියලා කියනවා. දේශෝ කියන එක එන්න ඕනි හිස් තැනට. ඊළඟට බලමු අපිට රීඩින් කොටසක් හම්බ වෙන්නේ. හයිෆුග කිතෙමස්. හයිෆු එකක් කියලා කියන්නේ සුලි සුළඟක්. සුලි සුළඟක් එනවා කියලා කියනවා. SNS の書き込みを読みましょう。ソーシャルメディアポストがකියවමු. 友達が天気について SNS に書き込んでいます. යාළුවෝ කාලගුණය සම්බන්ධව සෝෂල් මීඩියා පෝස්ට් කරලා තියෙනවලු. දොන්න තෙන්කි දෙස් කා AD කරා එරපි මෂෝ. මොන වගේ කාලගුණයක්ද මේ පෝස්ට් වල සඳහන් කරලා තියෙන්නේ කියලා. මෙතන පෝස්ට් දෙකක් තියෙනවා, පහළ තව දෙකක් තියෙනවා, පෝස්ට් හතරක් තියෙනවා. ඔයා ඉස්සෙල්ලාම කරන්න ඕනේ වීඩියෝ එකේ ඉතුරු ටික බලන්න කලින්, සාකච්ඡාව බලන්න කලින් මේ පෝස්ට් හතර කියවලා ඔයා තෝරන්න ඕනේ ඒ පෝස්ට් වලට අදාළව මොන වගේ කාලගුණයක්ද ප්‍රකාශ වෙන්නේ කියලා. එතකොට පළවෙනි පෝස්ට් එක කියවලා බලන්න මේ පෝස්ට් එකෙන් මොන වගේ කාලගුණයක් සඳහන් වෙනවද කියලා. ඒකට අදාළව ගැලපෙන පින්තූරය තෝරන්න ඕනේ. ඒත් එක්කම ඔයාට මේ දෙවෙනි ප්‍රශ්නය කරන්න පුළුවන්. දෙවෙනි ප්‍රශ්නේදී අහන්නේ නයියෝතෝ අත්තේරු මොනෝනිවා මාරු චිගත්තේරු මොනෝනිවා බත්සෝ කකිමෂෝ. පෝස්ට් එකේ තියෙන අන්තර්ගතයට අනුව මේ දීලා තියෙන වාක්‍ය හරිනම් හරි ලකුණක් වැරදිනම් වැරදි ලකුණක් දාන්න කියලා කියනවා. එහෙනම් ඔයා ඉස්සලාම් කරන්න ඕනේ ඔයාගේ පොත අරගෙන මේ අභ්‍යාසය කරන එක. පෝස්ට් එක කියවන්න මොන වගේ කාලෙද අපි ගත්තොත් පළවෙනි පෝස්ට් එක කියවන්න. කියවලා මොන වගේ කාලගුණයක්ද සඳහන් වෙන්නේ කියන එක තේරුම් අරගෙන ඒකට ගැලපෙන පින්තූරය මෙතනින් තෝරලා මෙන්න මෙතන ලියන්න ඕනේ ඒද බීද සීද ඩීද කියන එක. ඊට පස්සේ ඒ වරම කරන්න පුළුවන් ඒ පාඩම දෙවෙනි ප්‍රශ්නේ කරන්න පුළුවන්. ඒකට අදාළව වාක්‍ය දෙකක් දීලා තියෙනවා. පෝස්ට් එකේ තිබ්බ කරුණු වලට අදාළව මේ වාක්‍ය දෙක නිවැරදි නම් හරි ලකුණක්, වැරදි නම් වැරදි ලකුණක් දාන්න තියෙනවා. එහෙනම් වීඩියෝ එක ඉතුරු ටික බලන්න කලින් අනිවාර්යයෙන්ම ඔයාගේ පොතේ මේ අභ්‍යාසය කරලා ඉන්න. අභ්‍යාසය කරලා ඉවර වෙලා මම දැන් මේ කරන්න යන සාකච්ඡා කොටස බලන්න. එහෙනම් අපි පෝස්ට් එකකින් එක බලාගෙන යමු. හරි. පළවෙනි පෝස්ට් එක කියවමු. හයිෆූග කිතෙමස්. සුලි සුළඟක් එනවා. හයිෆූග කිතෙමස්. සුලි සුළඟක් එනවා. කියවා ගක්කෝල යසමිනි නරිමස්තා. අද පාසල් නිවාඩු වුණා. ඉමා සොතව සුගොයි යමේක පුත්තේම. දැන් එළියේ හොඳටම වහිනවා කියලා කියනවා. හදෙමුසියෝ දෙස් සුළඟත් දැඩි. යොරුවා උචිදේ කොරොක්කේව තබෙමස්. රාත්‍රියේදී ගෙදර ඉඳන් කොරොක්කේ කියලා කියන කෑම වර්ගය මේ පින්තූරයක් දක්වලා තියෙන්නේ. අන්නේ කෑම වර්ගය කනවා කියලා කියනවා. එහෙනම් අපි එකින් එක කරගෙන යමු. මොකද්ද ගැලපෙන පින්තූරේ මෙතෙන්ට?
මේ වෙලාවේ හොඳටම වහිනවා. ඒ වගේම සුළඟ දැඩි වෙලා තියෙනවා කියලා සඳහන් වෙලා තියෙනවා. එහෙනම් අපිට C කියන පින්තූරේ තෝරන්න පුළුවන් නේද? ඒත් එක්කම අපි බලමු මේ උත්තර හරිද වැරදිද කියලා. පළවෙනි පෝස්ට් එකට අදාළව මෙන්න මේ පළවෙනි වාක්‍ය දෙක දීලා තිනවා. පළවෙනි කේකේ කියෝවා ගක්කෝනි කිමස්තා. අද පාසල් ගියා කියලා තියෙනවා. හරිද වැරදිද? පාසල් නිවාඩුයි කියලා තිබුණේ. එහෙනම් උත්තරේ මොකද්ද වෙන්න ඕනේ? උත්තරේ වැරදි. නේද? වැරදි කියලා වැරදි මාර්ක් එක දාන්න පුළුවන් මෙතෙන්ට උත්තරේ වැරදි. දෙවෙනි එක රෙස්තොරන්තේ කොරොක්කොයේ තබෙමස්. රෙස්ටොරන්ට් එකේද කනවා කියලා කිව්වේ. ගෙදරදී තමයි කනවා කියලා කිව්වේ. ඒ නිසා ඒ පිළිතුරත් වැරදි. කොරොක්කේ කන එක හරි. හැබැයි ගෙදරදී තමයි කනවා කියලා කිව්වේ නිසා ඒ දෙකම වැරදි. දෙවෙනි පෝස්ට් එක කියවමු බලන්න. උමිච්චිගු තමයි පෝස්ට් එක දාලා තියෙන්නේ. ඉමොනුකියොන් සංජු නනාදෝ මේ වෙලාවේ උෂ්ණත්වය 27ක් වෙනවා කියලා කියනවා. අත්සු රස්නේ ෂිනු මැරෙන්න තරම් රස්නේ අයිසුවෝ තබෙතයි. අයිස් එකක් කන්න ඕනි කියලා කියනවා. හරි. එහෙනම් දැඩි රස්නයක් පෙන්නලා තියෙන්නේ මෙන්න මේ D කියන පින්තූරය. මෙන්න මේ පින්තූරය. ඊට අදාළව බලමු වාක්‍ය දෙක හරිද වැරදිද කියන එක. පළවෙනි එක ඉමානු කියොන්වා සංජු නනාදෝ මේ දැන් උෂ්ණත්වය සෙල්සියස් අංශක 37යි කියලා කියනවා. එතකොට ඒක හරි. උෂ්ණත්වය 37ක් කියලා සඳහන් කරලා තියෙනවා. අයිසෝ තබේ මස්තා අයිස් එකක් කෑව නෑ. කෑවේ නෑ. අයිස් එකක් කන්න ඕනි කියලායි කිව්වේ. ඒ නිසා ඒ පිළිතුර වැරදි. මේ තබේ මස්තා නිසා තමයි වැරදි වෙන්නේ. තුන්වෙනි පෝස්ට් එකට යමු. යුකිගා පුරිමස්තා හිම වැටුණා. හජිමෙතේ යුකියෝ මිමස්තා ඉස්සෙල්ලාම හිම දැක්කා. මචිකා මක්ෂුරුහි නරිමස්තා නගරයම මේ සුදුම සුදු පාටටපත් වුණා. කොතෙම කිරෙයි හරිම ලස්සනයි. හජිමෙතේ යුකියෝ සවරිමස්තා ජීවිතේ පළවෙනි වතාවට හිම ඇල්ලුවා. කොතෙම උතුමෙතකත්තද ඉතාමත් සීතල වුණා කියලා කියනවා. හරි. බලමු එහෙනම් මොකද්ද ගැළපෙන පිළිතුර? හරිම ලේසි උත්තරේ තෝරන්න. උත්තරේ එන්න ඕනේ B. B කියන පිළිතුර. ඊළඟට බලමු වාක්‍ය දෙක හරිද වැරදිද කියලා. පළවෙනි එක යුකියෝ හජිමෙතේ මිමස්තා. හරි නේද? එයා ඉස්සල්ලාම තමයි හිම දැක්කේ. ඉස්සල්ලාම තමයි හිම ඇල්ලුවේ. යුකිගා සුගුනි යමිමස්තා. හිම ඉක්මනටම හිම වැටෙන එක නතර වුණා කියලා කියනවා. වැරදි නේ. එහෙම සඳහනක් තිබුණේ නැහැ. ඊට හතරවෙනි පෝස්ට් එක සුවිශිකු නරිමස්තනේ සෞම්‍ය සිසිලක් ඇත වුණා නේද? කියෝවා අතරශී කෝතෝ ඕ කයිමස්තා අද අලුත් කෝට් එකක් මිලදී ගත්තා කියලා කියනවා. සෞම්‍ය සිසිලක් ඇති වෙච්ච කාලගුණයක් නම් මෙන්න මේ ඒ කියන පින්තූරේ පෙන්නලා තියෙනවා. ඒ වගේම වාක්‍ය දෙක බලමු අපි. එමව හඩු දෙස් හරිද? හරුවලදී සුසුෂී වෙන්නේ නැහැ. හරුවලදී අත තකයි. උණුසුම් හොඳ උණුසුමක් තියෙන්නේ. එතකොට මෙතෙන්ට මොකද්ද ගැලපෙන්නේ? මෙතෙන්ට ගැලපෙන්නේ වැරදි ලකුණ. මෙතන හරු තියෙන නිසා. එතකොට මෙතෙන්ට අකි තිබුණා නම් ඔන්න අපිට හරි දාන්න පුළුවන්. කෝතෝ කයිමස්තා හරි කෝට් එකක් නම් මිලදී ගත්තා කියලා කිව්වා. ඒ නිසා ඒක නිවැරදි කියලා අපිට මාක් කරන්න පුළුවන්. පාඩමේ අන්තිමට සඳහන් කරලා තියෙනවා මෙන්න මෙතන සෝෂල් මීඩියා එකක තියෙන
වෙදර් එක ගැන කියන්නේ කාලගුණය සම්බන්ධව පෝස්ට් එකක් අරිස්සලා තිබුණා වගේ ඔයාලටත් මෙතන ලියන්න කියලා සඳහන් කරලා තියෙනවා. සෝෂල් මීඩියා පෝස්ට් එකක් විදිහට ලියන්න කියලා සඳහන් කරලා තියෙනවා. එහෙනම් ඒක කරන්න ශුභදායි එකක් විදිහට මෙතනින් අපිට 4 වෙනි පාඩම අවසන් වෙනවා. අපි නැවත 5 වෙනි පාඩම සාකච්ඡා කරමු.